ඉතින් මේ ටික අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. ඒගොල්ලන්ට අනිවාර්යෙන් අවශ්‍යයි. ඔය දෙන්න රුපියල් 5599කට මුළු පවුලටම කන්න පුළුවන් තැන. ඇත්තටම ඉතින් මම දන්නෙත් නෑ. ඉතින් මට ආරංචි මාර්ග වලින් අහන්න ලැබුණා Land of Kings එකේ රුපියල් 5599කට ෆැමිලි ඔෆර් එකක් තියෙනවා. ඉතින් මේ පෙප්සි එකත් එක්ක මේ සේරම කෑම හම්බ වෙනවා 5599කට. බලමු ඉතින් මේකට මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. එතකොට මුලින්ම තියෙනවා chicken fried rice large එකක්. මෙහෙම තමයි ඉතින් බැලු බැලමට ලුක් එක තියෙන්නේ. එතකොට මේ fried rice එකට ඒගොල්ලෝ chili paste එකක් දීලා තියෙනවා. rice එක නම් ඇත්තටම basmati rice එකෙන් තමයි ගහලා තියෙන්නේ. chicken එකම ඇඩ් වෙලා තියෙනවා. හරිනම් අපි මේක ටේස්ට් කරලා බලමු. හරිද මම rice එක try කරා. ඇත්තටම මේක oily ගතියකුත් නැති, අර වැඩි dry ගතියකුත් නැති medium level එකේ තියෙන fried rice එක. ඉතින් හින්දා මම මේකට දෙනවා 10න් 8.5. taste එක super level එකේ තියෙනවා. ඒ වගේම ඉතින් ඒකට chicken කොත්තු large portion එකක් ඒගොල්ලෝ add කරනවා. ඒතර මෙහෙම තමයි look එක තියෙන්නේ. ඒගොල්ලෝ ඉතින් crispy chicken තමයි කොත්තුට add කරන්නේ. ඒ වගේ pieces දෙකක් තියෙනවා. කොත්තුෙත් හොඳ look එකක් තියෙනවා. බලමු මේක taste කරලා. ඇත්තටම ඉතින් මේ කොත්තුව මට නුපුරුදු කෑමක් නෙමෙයි. ඉතින් මගේ ෆේවරිට්ම කොත්තුව. ඉතින් මට මේකට දෙන්න පුළුවන් 10න් 9ක්. හොඳ වෙට් කොත්තු එකක් ඇත්තටම. ඒ වගේම chicken noodles large එකක් තියෙනවා. මෙහෙම තමයි look එක තියෙන්නේ. ඒක ඇත්තටම හොඳ vegetable portion එකක් තියෙනවා. carrot leeks එහෙම හොඳට ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම chicken එහෙමත් ඇඩ් වෙලා තියෙනවා හොඳට. එතකොට මේ noodles එකට ඒගොල්ලෝ gravy එකක් දීලා තියෙනවා. හරිනම් අපි මේක taste කරලා බලමු. අතරම noodles එකත් හොඳ taste එකක් තියෙනවා. තම කියන්න ඕනේ ඉතින් මේ noodles එක හොඳ dry noodles එක. මේ wet එකට කන්න කැමති කෙනෙක් ඉතින් gravy එක දාන් කන්න පුළුවන්. කොහොමද ඉතින් මගේ taste එක rate කරොත් මම මේකට 10න් 8.5. දැන් තියෙනවා devil chicken එක. හොඳ shiny look එකක් තියෙන අතරම devil chicken එකේ. හරිනම් අපි මේක try කරලා බලමු. devil chicken එක නම් ඇත්තටම කියලා වැඩන්නේ හොඳ spicy level එකක් තියෙනවා. juicy ගතියට තියෙනවා chicken එක. මට ඉතින් ඒකට බය නැතුව 10න් 9.5 දෙන්න ඕන. ඒ වගේම ඉතින් මේගොල්ලෝගේ omelette දෙකකුත් include වෙනවා. එහෙම තමයි omelette දෙක තියෙන්නේ. ඒ වගේම ඉතින් ඔම්ලට් එක සුපිරිම සුපිරි. හොඳම දේ තමයි ඉතින් මේගොල්ලෝ කිරි පුඩින් හයකුත් දෙනවා. ඉතින් ඔයගලන්ටත් මේ ඔෆර් එක ගන්න පුළුවන් මේගොල්ලෝගේ අවුට්ලට් වලින්. ඒ වගේම ඉතින් මේක Uber Pick Me ගන්නත් පුළුවන්. නැත්නම් වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ලොකෝ ඕඩර්ස් වලට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. island wide delivery කරන හින්දා ප්‍රශ්නකුත් නැහැ. BYOB තියෙන හින්දා කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි කිරි පුඩිමත් try කරලා බලමු. කිරි පුඩිම ගැන ඉතින් ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. වෙනදා වගේම ඉතින් ඒකට 10න් 10ක් දෙන්න පුළුවන්. ආයෙත් සුපිරියක් තමයි.